අපියන් ටෙක්ස්ටයිල් අපගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ ලස්සන බ්ලවුස් ඩිසයින් එක තමයි අද ඔයාලට මම කියලා දෙන්න හදන්නේ. ඒ සඳහා මේ ආකාරයට කොළ දෙකක් එක මත එක මම තියලා තියෙනවා. මම ඉදිරිපස සහ පිටුපස බ්ලොක් දෙකම එකම කොළේ තමයි කරලා පෙන්නන්නේ. මුලින්ම මේ පේන ආකාරයට ඉහළින් රේඛාවක් ඇඳ ගන්න. මේ රේඛාව තමයි උරහිස රේඛාව. උරහිස රේඛාව මත මූලික කර පළල මගේ අඟල් 3යි. අඟල් 3 මේ ආකාරයට ලකුණු කර ගන්නවා. ඉන්පසුව මගේ උරහිස පළල වෙනවා අඟල් 15ක්. අඟල් 15 දෙකට බෙදුවම අඟල් 7මාරයි. උරහිස රේඛාව මත අඟල් 7මාර මේ ආකාරයට ලකුණු කරන්න. ඉන්පසුව එම 7මාර ලකුණු කරපු ලක්ෂයේ ඉඳන් අඟල් 1ක් පහත් කරලා උරහිස ඇල රේඛාව මේ ආකාරයට ඇඳ ගන්න. මගේ මූලික කර ගැඹුර වෙනවා අඟල් 3මාරක්. අඟල් 3මාර ලකුණු කරලා මූලික කර මම මේ ආකාරයට ලකුණු කර ගන්නවා. දැන් අපි මූලික අත්කට උස රේඛාව අඳ ගනිමු. ඒ සඳහා උරහිස දෙකට බෙදූ අඟල් 7මාරට මම අඟල් 1මාරක් එකතු කරලා උරහිස රේඛාවේ ඉඳන් පහළට අඟල් 9ක් පහළින් මූලික අත්කට උස රේඛාව මේ ආකාරයට ඇඳ ගන්නවා. ඉන්පසුව මේ ආකාරයට රේඛාවක් ඇඳගෙන එම රේඛාවේ හරි මැද ලක්ෂය ලකුණු කරලා අඟල් භාගයක් මේ පැත්තට ලකුණු කරන්න. මගේ පපුවට මිනුවෙන අඟල් 38යි. අඟල් 38ට බුරුල විදියට අඟල් දෙකක් එකතු කරලා 4ෙන් බෙදුවාම එනවා අඟල් 10ක්. මූලික අත්කට උස රේඛාව මත අඟල් 10 මම මේ ආකාරයට ලකුණු කරලා අත්කට මම මේ ආකාරයට ඇඳ ගන්නවා. ඊනට උස අඟල් 14යි. බ්ලවුස් එකේ සම්පූර්ණ උස අඟල් 26ක් විදිහට මම ගන්නවා. ඉන රේඛාව මේ ආකාරයට ඇඳ ගන්න. ඉන්පසුව අඟල් 26ක් පහළින් වාටිය රේඛාව ඇඳ ගන්න පුළුවන්. ඔයාලා කැමති උසක් මේ සඳහා ගන්න පුළුවන්. වාටිය රේඛාව මත උකුලවට මිනුම අඟල් 44න් බෙදලා එන සංඛ්‍යාවට අඟල් 1ක් බුරුළු විදිහට එකතු කරනවා. එවිට මට අඟල් 11ක් එනවා. වාටිය රේඛාව මත අඟල් 11 මේ ආකාරයට ලකුණු කරලා අංශ රේඛාව ඇඳ ගන්න. ඉනෙන් ඔයාලට අඟල් භාගයක් හෝ අඟලක් හැඩ කරලා ඇඳ ගන්න පුළුවන්. එවිට බ්ලවුස් එක ලස්සනට හැඩට මසා ගැනීමේ හැකියාවක් ඔයාලට තියෙනවා. පහළ වාටියේ ඉඳන් අඟල් 1මාරක් ඉහළට මේ ආකාරයට ලකුණු කරලා වාටිය මේ ආකාරයට හැඩ කරලා ඇඳ ගන්න. මේ තමයි ඉදිරිපස බ්ලොක් එක. පිටුපස බ්ලොක් එකේදී පිටුපස කර ගැඹුර අඟල් 1ක් විදිහට ගන්නවා. අත්කටත් පිටුපසදී මේ තරම් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරන්නේ නැහැ. මේ විදිහට පිටුපස කර ගැඹුර ඇඳ ගන්න අඟල් 1ක් පහළින් අත්කටත් මේ ආකාරයට ඇඳ ගන්න. දැන් අපි ඉදිරිපස කරෙහි වෙනස්කම් ටික සිදු කරගනිමු. මේ සඳහා මම අඟල් 1ක් කරපළල වැඩි කරගන්නවා. ඉදිරිපස කර ගැඹුර විදිහට මම අඟල් 7මාරක් 8ක් පමණ ප්‍රමාණයක් ගන්නවා. අඟල් 7මාරක් තමයි මම ලකුණු කරගත්තේ. ඉන්පසු වී කර මේ ආකාරයට ඇඳ ගන්න. පිටිපස කරත් මේ ආකාරයට නැවත සකස් කර ගන්න. දැන් අපි මේ බ්ලොක් එක කපා ගනිමු. පිටිපස කර අපිට පයිපින් කරලා මහ ගන්නත් පුළුවන්, නැත්නම් පේසින් කපා ගන්නත් පුළුවන්. ඉදිරිපස සඳහා නම් පේසින් තමයි කපාගෙන තියෙන්නේ.
මම දැන් මේ බ්ලොක් එක කපා ගන්නවා. තාම මම කිසිම මැහුම් වාසියක් එකතු කරලා නැහැ. රෙද්ද මත තියලා කපනකොට තමයි මැහුම් වාසිය එකතු කරගන්නේ. ඉදිරිපස්ස බ්ලොක් එක පිටිපස්ස බ්ලොක් එක නැම්මට තියලා කපා ගන්න. දැන් මම කොටස් දෙකම කපාගෙන ඉවරයි. මේ තමයි ඉදිරිපස්ස පේසින් එක කපා ගන්නේ කොහොමද කියලා පෙන්වන්නේ. මේ තමයි පේසින් කොටස. අපි කොලයක් අරගෙන ඒ කොලේ මත තියලා පේසින් එකේ බ්ලොක් එක සකස් කරගන්න ආකාරයත් කියලා දෙනවා. මේ ආකාරයට කොලයක් අරගෙන අපේ බ්ලොක් එක මේ විදිහට කොලේ මත තියාගන්න. ඉන්පසුව මේ ආකාරයට වටේටම ඇඳගෙන යන්න. මේ විදිහට තමයි අපි පේසින් කොටස නිර්මාණය කරගන්නේ. ඔයාලත් ඒ විදිහට නිර්මාණය කරගන්න. මම මේ බ්ලොක් එකේ කිසිම තැනකට තවම මැහුම් වාසි එකතු කරලා නැහැ. රෙද්ද මත තියලා කපනකොට අනිවාර්යෙන් මැහුම් වාසි එකතු කරගන්න අමතක කරන්න එපා. දැන් මේ ආකාරයට වට කපා ගන්න. මගේ channel එකේ ගොඩක් බ්ලවුස් මෝස්තර, ගවුම් මෝස්තර කියා දීලා තියෙනවා. ඔයාලත් බලලා නැත්නම් බලන්න. ඒ වගේම තාම ආව subscribe කරලා නැත්නම් විතරක් subscribe කරන්න. මේ වගේම අලුත් වීඩියෝ විශාල සංඛ්‍යාවක් මම ඉදිරියට කියා දෙන්න අදහස් කරගෙන ඉන්නවා. දැන් අපි අත් කොටස නිර්මාණය කරගනිමු. ඒ සඳහා මෙම බ්ලොක් එකේ අත වටමන ගන්න ඕනි. ඉදිරිපස්ස සහ පිටුපස්ස බ්ලොක් එකේ මේ පේන ආකාරයට ටේප් එක තියලා අත්කට මැන ගන්න. බ්ලොක් එකට අනුව මගේ අත්කට එනවා අඟල් 19ක්. අපි දැන් මෙම අත කොහොමද නිර්මාණය කරගන්නේ කියලා බලමු. අතේ පහළට පොඩි ඉලාස්ටික් එකක් යොදලා තියෙනවා. දිග අතක් තමයි අපි දැන් නිර්මාණය කරගන්න යන්නේ. අතේ ඉහළට බෝරිච්චි හැඩයක් දීලා නැහැ. මේ ආකාරයට කොලයක් අරගෙන අපි මුලින්ම අත්කට ප්‍රමාණය ලියා ගනිමු. අඟල් 19 තමයි මට ආවේ. ඉන්පසුව මේ පේන ආකාරයට ඉහළින් රේඛාවක් ඇඳ ගන්න. අත්කට අඟල් 19යි. අඟල් 19 හතරට බෙදුවාම එනවා මට අඟල් 4යි 4න් 3. අඟල් 4යි 4න් 3යි. ඉහළ රේඛාවේ ඉඳන් අඟල් 4යි 4යි 3ක් පහළින් නැවත රේඛාවක් ඇඳ ගන්න. ඉන්පසුව අඟල් 19 දෙකට බෙදුවාම එනවා අඟල් 9.5ක්. අඟල් 9.5ක් මේ ආකාරයට ටේප් එක ඇලට තියලා හදාගෙන රේඛාවක් ඇඳගෙන සමාන කොටස් 4කට වෙන් කරගන්න. මෙම ලක්ෂයෙන් ඔයාලා හොඳට බලාගෙන ඉන්න මම කොහොමද නිර්මාණය කරන්නේ කියලා. මෙම ලක්ෂයෙන් අඟල් භාගයක් ඉහළටත් මෙම ලක්ෂයෙන් අඟල් 4න් එකක් පහළටත් ලකුණු කරලා අත්කට මේ ආකාරයට ඇඳ ගන්න. අතේ සම්පූර්ණ දිග මම අඟල් 20ක් විදිහට තමයි ගත්තේ. ඔයාලා කැමති දිගක් ගන්න පුළුවන්. අඟල් 20යි. අඟල් 20ක් පහළින් වාටිය රේඛාව මේ ආකාරයට ඇඳ ගන්න. ඉහළින් තියෙන අගයම පහළ වාටි රේඛාවට ලකුණු කරලා මේ ආකාරයට අංශ රේඛාව ඇඳ ගන්න. අංශ රේඛාවෙන් ඉඳන් අඟල් 1ක් හෝ 1.5ක් ලකුණු කරලා ඇල රේඛාවක් ඇඳ ගන්න. මේ තමයි අත. අපි දැන් වට කපා ගනිමු. මෙහිදී ඉදිරිපස අත්කටදී නැවත අඟල් 4න් එකක් මේ ආකාරයට ගැඹුරු වෙලා තමයි කපා ගන්න ඕනේ. අපි දැන් වටේටම කපා ගනිමු.
අතාගේ ඉලාස්ටික් එක ඔයාලගේ අත උසගන්න තැන වට ප්‍රමාණය අරගෙන ඉලාස්ටික් එකේ දිග තීරණය කරගන්න ඕනි. මම හිතනවා මම කියා දීපු මේ බ්ලවුස් එක ඔයාලට පැහැදිලි ඇති කියලා. මේ වගේම තවත් වටිනා වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. බයි.